සෙක්ස් ලයිෆ් එකකදී කාන්තාවක් හරියට සතුටු කරන විදිහ ඔබ දන්නවාද? ඔබ ක්ලිටෝරිස් නැත්තම් බගමනිය කියන්නේ මොකක්ද කියලා දන්නවද? කාන්තාවන්ට තියෙනවා අවයවයක් ප්ලෙෂර් නැත්තම් ආස්වාදය සඳහා පමණක්ම හැදිච්ච. අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ සෞඛ්‍ය පන්තියේදී ඉගෙන ගන්නවා ඩිම්බකෝෂ ගැන, යෝනි මාර්ගය ගැන, ගර්භාෂය ගැන, ප්‍රජනන පද්ධතිය. ඒත් අපි ගොඩක් වෙලාවට ඉගෙන ගන්නේ නෑ මොකද්ද මේ ක්ලිටෝරිස් නැත්තම් බගමනිය කියන්නේ කියලා. අද අපි ඉගෙන ගන්නේ ක්ලිටෝරිස් සම්බන්ධ. ක්ලිටෝරිස් එක කොතනද තියෙන්නේ? ක්ලිටෝරිස් එක තියෙන්නේ ඔබේ යෝනි මාර්ගය තියෙනවා, ඊට පස්සේ ඊට උඩින් මුත්‍රා මාර්ගය තියෙනවා, යුරිත්‍රල් ඕපනියක තියෙනවා. ඒකට උඩින් පොඩි පර්ල් එකක් වගේ මේ ක්ලිටෝරිස් එකේ ග්ලෑන්ඩ්ස් එක මේ පොඩි කෑල්ල විතරයි ඔබට පේන්න තියෙන එළියට. හැබැයි මේ අවයවය ගොඩක් විශාල අවයවයක්. මේක ගත්තහම අඟල් 2ක් විතර පළල, අඟල් 2ක් විතර දිග අවයවයක් තියෙන්නේ. මේකේ මෙහෙම 2 legs තියෙනවා. ඒ legs දෙක යෝනි මාර්ගයේ දෙපසින් පහළට යන්නයි තියෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් ස්නායු nerve endings තියෙනවා කියනවා 10000ක් පමණ. ක්ලිටෝරිස් එකේ මොකක්ද එතකොට කාර්යය? මේක තියෙන්නේ ඇත්තටම කියනවා නම් කාන්තාවන්ගේ ප්ලෙෂර් ආස්වාදය සඳහා පමණයි. තවත් කියන්න ඕනේ එක එක කාන්තාවන්ගේ මේකේ සයිස් එක වෙනස් වෙන්න පුළුවන්, ෂේප් එක වෙනස් වෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඉගෙනගෙන තියෙන්නේ කාන්තාවන්ගේ සුරාන්තය නැත්නම් ඕගැසම් එක ගොඩක් වෙලාවට එන්නේ පෙනිට්‍රේටිව් සෙක්ස් වලින් පමණයි. ඒ කියන්නේ ශිශ්නයක් පීනිස් එකක් යෝනි මාර්ගයට ඇතුල් වුණොත් පමණයි කියලා. ඒ වුණාට බොහොමයක් කාන්තාවන්ට ඕගැසම් එක නැත්නම් සුරාන්තය එන්නේ ක්ලිටෝරියල් නැත්නම් බගමනිය ස්ටිමියුලේෂන් එකකදී පමණයි. සමහර කාන්තාවෝ හිතනවා මට පෙනිට්‍රේටිව් සෙක්ස් වලින් ඕගැසම් එකක් එන්නේ නෑ, ඒ කියන්නේ මගේ ඇඟේ වැරද්දක්, මගේ මොකක් හරි වැරද්දක් කියලා. ඒ මොකද ඒගොල්ලෝ දන්නේ තමන්ගේ ඇඟේ තියෙන එක කොටසක් ආස්වාදයට ඒක ස්ටිමියුලේට් වෙන්න ඕනි කියලා ඒගොල්ලන්ට ඕගැසම් එකක් එන්න. මේ නිසා තමා ඕගැසම් ගැප් කියන දේ ගැන දැන ගැනීම වැදගත්. මොකද්ද ඕගැසම් ගැප් කියන්නේ? පෙනිට්‍රේටිව් සෙක්ෂුවල් ඉන්ටර්කෝර්ස් එකකට පස්සේ පිරිමි කෙනෙක් සාමාන්‍යයෙන් 90% විතර සුරාන්තය නැත්නම් ඕගැසම් එකක් එනවා. කාන්තාවක් කොච්චර විතර වේද ඕගැසම් එකක්? සාමාන්‍යයෙන් කාන්තාවන්ට 45%ක් 50ක් පමණ තමා ඕගැසම් එකක් එන්නේ. කාන්තාවන් සමහර වෙලාවට තමන්ට සුරාන්තය නැත්නම් ඕගැසම් එක ආවේ නැති වුණත් තමන්ගේ පාර්ට්නර්ව සතුටු කරන්න ඕන හන්ද ඒක ෆේක් කරනවා මේ වගේ අවස්ථාවලදී. සෙක්ස් කියන්නේ ෂෙයාර්ඩ් එක්ස්පීරියන්ස් එකක්. ඒක රේස් එකක් නෙමේ එක්කෙනෙක් විතරක් සුරාන්තය දක්වා යන. එතකොට ගොඩක් වෙලාවන් වල කාන්තාවන්ට ඕගැසම් එකක් ඇවිල්ලා නැහැ සෙක්ෂුවල් ඉන්ටර්කෝර්ස් එකකට පස්සේ. කාන්තාවක් විදියට ඔබ දැනගන්න ඕනේ ඔබේ ඇඟේ කොයි කොටසෙන්ද ඔබට ආස්වාදය ලැබෙන්නේ කියලා. ඒක ඔබේ සැමියාට ඔබේ පාර්ට්නර්ට කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ this is what feels good for me කියලා. සාමාන්‍යයෙන් රිලේෂන්ෂිප් එක, සෙක්ෂුවල් රිලේෂන්ෂිප් එක විශේෂයෙන් communication is the key. දෙදෙනාටම enjoyable sexual experience එකක් ගන්න නම් හොඳ communication එකක් තියෙන්න ඕනේ. ඊටාම වැදගත් කාන්තාවන් තමන්ගේ ඇඟේ කොටස් ගැන දැන ගැනීම, ඒ වගේම පිරිමි අයත් කාන්තාවන්ගේ ඇඟේ කොටස් වල මොනවද වැදගත් වෙන්නේ සෙක්ෂුවල් ඉන්ටර්කෝර්ස් එකදී ස්පෙෂලි කියන එක දැන ගැනීම.